ඔයාට මතක ඇති ගිය පාර එපිසෝඩ් එකේදී අපි කතා කරා කොහොමද පෙන් ටූල් එක පාවිච්චි කරලා පාත් එකක් ඇඳගන්නේ සහ කර්ව් එකක් ඇඳගන්නේ කියන එක ගැන. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද පෙන් ටූල් එක පාවිච්චි කරලා ෂේප් එකක් ඇඳගන්නේ සහ ඒ ෂේප් එකේ අදාළ වෙනස්කම් ටික කරගන්නේ කියන එක ගැන. ඉතින් ඔයා තාමත් අපේ වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරලා නෙවෙයි නම් දැන්ම channel එක subscribe කරගෙනම වීඩියෝ එකට set වෙන්න. ඉතින් අපි බලමු පෙන් ටූල් එකෙන් කොහොමද තවදුරටත් වැඩ කරගන්නේ කියන එක ගැන. පෙන් ටූල් එක ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එකේ පළවෙනි මාතෘකාව විදිහට මම තෝරගත්තේ පෙන් ටූල් එකෙන් කොහොමද ෂේප් එකක් අඳින්නේ කියන එක ගැන. ඉතින් පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා පෙන් ටූල් එකෙන් කොහොමද පාත් එකක් අඳින්නේ කියලා. ඉතින් ඒ විදිහටම අපි බලමු කොහොමද පෙන් ටූල් එකෙන් ෂේප් එකක් අඳින්නේ කියලා. ඉතින් මුලින්ම පෙන් ටූල් එක අරගෙන අපේ ටූල් බොක්ස් එකෙන් ඊට පස්සේ අපි යනවා ඔප්ෂන් බාර් එකට. ඔප්ෂන් බාර් එකේදී මෙන්න මෙතන අපි කලින් තෝරගත්තේ පාත් කියන ඔප්ෂන් එක. ඉතින් දැන් අපි තෝරගන්නවා මෙන්න මෙතන තියෙන ෂේප් කියන ඔප්ෂන් එක. ඒත් එක්කම අපේ ඔප්ෂන් බාර් එකත් වෙනස් වෙනවා ෂේප් කියන ඔප්ෂන් එකට අදාළව. මෙතෙන්දී අපිට ෆිල් කලර් එකක් ඇඩ් කරන්න, ස්ට්‍රෝක් එකක් ඇඩ් කරන්න සහ ස්ට්‍රෝක් එකේ විඩ්ත් එක හදන්න සහ ස්ට්‍රෝක් එකේ තියෙන විදිහ කොයි වගේද කියලා හදන්න අපිට ඔප්ෂන් කීපයක් මෙතනදී හම්බ වෙනවා. ඉතින් පළවෙනියටම අපිට ෆිල් කලර් එක හම්බ වෙනවා. ෆිල් කලර් එකේ මෙන්න මේ කොටු උඩ අපි ක්ලික් කරාට පස්සේ අපිට තෝරගන්න පුළුවන් විවිධ කලර්ස් මෙතන පෙන්නනවා. ඒකෙන් අපිට ඔප්ෂන් 4ක් මෙන්න මෙතන දීලා තියෙනවා. ඒකේ පළවෙනි ඔප්ෂන් එකේදී කියන්නේ අපිට පුළුවන් අපි අඳින ෂේප් එකට ෆිල් කලර් එකක් නැතුව අඳින්න. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් solid color එකක් තෝරගන්න. solid color එක කියන්නේ තනි වර්ණයක් තෝරගන්න පුළුවන් අපේ ෂේප් එකේ ෆිල් එක විදිහට. ඒ වගේම gradient color එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට colors දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් gradient එකක් විදිහට හදලා ඒක අපිට apply කරගන්න පුළුවන් ෆිල් එක විදිහට. මෙතෙන්දී අපිට default හම්බෙන gradient කීපයකුත් තියෙනවා. ඒ වගේම පහලින් අපිට හදා ගන්න පුළුවන් කැමති gradient color එකක් කැමති වර්ණයක් දාලා. ඒ වගේම gradient එකට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන pattern එකක් තෝරගන්න පුළුවන් අපේ shape එකේ තියෙන fill එක වෙනුවට. මෙතන තියෙන්නේ අපිට Photoshop වල තිබුණු default pattern කීපයක්. ඒ වගේම මේ ඔප්ෂන් හතරට අමතරව අපිට තව දීලා තියෙනවා මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා කලර් පික එක අරගෙන එතනින් කැමති වර්ණයක් හදා ගන්නත් පුළුවන්කම තියෙනවා මේ පැලට් එක ඇතුලින්. ඉතින් මෙතෙන්දී කැමති පාටක් තෝරගෙන ඊළඟට අපි යනවා දෙවෙනියට ස්ට්‍රෝක් එකට කලර් එකක් තෝරගන්න. ඉතින් ඒකෙන්දී මෙන්න මේ කොටුව ක්ලික් කරලා අපි තෝරගන්නවා ඒත් අර විදිහටම පැලට් එකක් තමයි ඕපන් වෙන්නේ. ඒ තියෙන ඔප්ෂන් ටික ඒ විදිහටම මෙතෙන්දි තියෙනවා. ඉතින් මේ පැලට් එකත් පාවිච්චි කරලා අපිට පුළුවන් කැමති වර්ණයක් අපේ ස්ට්‍රෝක් එකට දාගන්න. ඒ වගේම ඊළඟට අපිට තියෙනවා අපේ ස්ට්‍රෝක් එකේ සයිස් එක අඩු වැඩි කරන්න. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් මෙන්න මේ බායක එහාට මෙහාට කරලා අපේ ස්ට්‍රෝක් සයිස් එක අඩු වැඩි කරගන්න. ඉතින් ඊළඟ ඔප්ෂන් එකේදී අපිට තියෙනවා අපේ ස්ට්‍රෝක් එක කොයි විදිහටද තියෙන්න ඕනේ කියලා තීරණය කරන්න. තනි ලයින් එකක් විදිහට එහෙම නැත්නම් කඩිරක් විදිහටද තියෙන්න ඕනේ කියලා මෙතනින් අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට ස්ට්‍රෝක් එක තියෙන්න ඕන විදිහ තීරණය කරලා ඒ වගේම මේ පල්ලෙහා තවත් ඔප්ෂන් තුනක් අපිට දීලා තියෙනවා. align කියන එකෙන් තීරණය කරන්න පුළුවන් අපිට ස්ට්‍රෝක් එක කොයි විදිහටද edge එකේ තියෙන්න ඕන කියලා. අපි අඳින shape එකේ edge එකට ඇතුල් පැත්තෙන්ද ස්ට්‍රෝක් එක තියෙන්නේ. එහෙම නැත්නම් අපි අඳින shape එකේ පිටින් භාගයක් සහ ඇතුලින් භාගයක් විදිහට තියෙන්න ඕනේද? එහෙම නැත්නම් අපේ shape එකේ එළිය පැත්තට වෙන්න ස්ට්‍රෝක් එක තියෙන්න ඕනේද කියලා මෙතනින් අපිට තෝරගන්න පුළුවන් align කියන තැනින්. ඒ වගේම caps කියන තැනින් අපිට තෝරගන්න පුළුවන් අපි අඳින ස්ට්‍රෝක් එකේ කෙලවර කොයි විදිහටද තියෙන්න ඕනේ කියලා. කෙලවරේ පොයින්ට් එක ගායිම නතර වෙනවද? එහෙම නැත්නම් කෙලවරේ පොයින්ට් එක රවුම් විදිහට නැත්නම් කර්ව් වෙලා තියෙන විදිහට නතර වෙනවද? එහෙම නැත්නම් අපේ අවසාන පොයින්ට් එකට වඩා ටිකක් එළියෙන් මේ ස්ට්‍රෝක් එක තියෙනවද කියන එක මෙතනින් අපිට තීරණය කරන්න පුළුවන් caps වලින්. ඒ වගේම corners වලින් අපිට තෝරලා දෙන්න පුළුවන් අපි අඳින shape එකේ මුල්ලක් එහෙම නැත්නම් කෝණ එකක් තියෙනවා නම් ඒ කෝණ එක කොයි විදිහටද තියෙන්න ඕන කියන එක. මුල්ලක් විදිහට තියෙනවා එහෙම නැත්නම් මේ මුල්ල කර්ව් වෙලා තියෙනවද කොහොමද තියෙන්න ඕන කියන එක තෝරලා දෙන්න පුළුවන් අපිට මෙතන තියෙන corners කියන ඔප්ෂන් තුනෙන් එකක්. ඉතින් ওই විදිහට ස්ට්‍රෝක් එක හදාගෙන සහ ෆිල් කලර් එක ස්ට්‍රෝක් කලර් එක දීලා අපිට පුළුවන් අපේ shape එක මේ විදිහට canvas එකේ අඳ ගන්න. ඉතින් කලින් පාත් එකක් ඇඳපු විදිහටම තමයි මෙතෙන්දිත් අපිට අඳින්න තියෙන්නේ. සාමාන්‍ය පාත් එකක් අඳිනවා වගේම ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම ඇඳගෙන යනකොට අපිට පේනවා අපේ ෆිල් කලර් එක සහ ස්ට්‍රෝක් කලර් එකත් දෙකමත් එක තමයි මේ ඇඳින shape එක ඇඳින්නේ. ඉතින් කලින් වගේම
පාත් එක පටන් ගත්ත තැනටම ගෙනල්ලා අවසානයේ ක්ලික් කරන්න පුළුවන්. එතකොට අපේ ෂේප් එක කම්ප්ලීට් වෙනවා. ඒ වගේම මෙතෙන්දි විශේෂයෙන් බලා ගන්න පුළුවන් පාත් එකක් අඳිනකොට ලේයර් පැලට් එකේ අලුතෙන් ලේයර් එකක් තිබුණේ නැහැ. නමුත් අපි ෂේප් එකක් අඳිනකොට අනිවාර්යෙන් ඔටෝමැටිකලි ෂේප් ලේයර් එකක් ක්‍රියේට් වෙලා තමයි ඒ ලේයර් එකේ අදාළ ෂේප් එක මේ විදිහට ඇඳෙන්නේ. මෙතනදී ෂේප් ලේයර්ස් ක්‍රියේට් වෙනකොට ක්‍රම දෙකකට මේ ලේයර්ස් ක්‍රියේට් වෙනවා. පළවෙනි එක තමයි මෙතන අපි ඉමේජ් එකක් තියෙන ලේයර් එකක් එහෙම නැත්නම් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ඉමේජ් එකක් තියෙන ලේයර් එකක් සිලෙක්ට් කරලා අපි ෂේප් එක අඳිනවා නම් එයා ඔටෝමැටිකලි ලේයර් එකක් ඇඩ් කරගෙන තමයි ඒ ලේයර් එකේ අදාළ ෂේප් එක අඳින්නේ. ඉතින් දෙවෙනි එක තමයි අපි empty layer එකක් සිලෙක්ට් කරලා එහෙම නැත්නම් මොකුත්ම ඔබ්ජෙක්ට් එකක් නැති empty layer එකක් සිලෙක්ට් කරලා අපේ ෂේප් එක ඩ්‍රෝ කරනවා නම් මෙන්න මෙහෙම අපි ඒ සිලෙක්ට් කරලා තිබ්බ empty layer එක තමයි ඔටෝමැටිකලි කන්වර්ට් කරගන්නේ shape layer එකක් විදිහට. ඉතින් ඔන්න ඔය ක්‍රම දෙකටම මෙයා layers create කරගන්නවා layer palette එකේ අපි අඳින shape එකට අදාළව. මේ වීඩියෝ එකේ දෙවෙනි මාතෘකාව විදිහට අපි බලමු කොහොමද මේ ඇඳගත්ත shape එකක් හරි එහෙම නැත්නම් ඇඳගත්ත path එකක් හරි නැවත සැරයක් වෙනස් කරන්න කියන එක ගැන. ඉතින් මේ shape එකක හෝ path එකක anchor point වලට අදාළ වෙනස්කම් ටික කරන්න tool box එකේ මෙන්න මේ path selection tool එක සහ direct selection tool එක කියන tools දෙක දීලා තියෙනවා. ඉතින් මේ tool දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ඇඳගත්ත path එකක එහෙම නැත්නම් shape එකක හැඩේ යම්කිසි වෙනස්කමක් තියෙනවා නම් ඒ වෙනස්කම කරගන්න. ඉතින් මම මෙතෙන්දී path selection tool එක ගන්නවා. ඇත්තටම path selection tool එකේදී වෙන්නේ අපි ඇඳගෙන තියෙන path එකක් සම්පූර්ණයෙන්ම select කරලා දෙන එක. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපි ඇඳගත්ත path එකක් හෝ shape එකක් select කරලා එහා මෙහා move කරන්න. එහෙම නැත්නම් අනවශ්‍ය path එකක් තියෙනවා නම් ඒ path එක delete කරලා දාන්න වගේ දේවල් ටිකක් කරගන්න මේ path selection tool එකෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම direct selection tool එකෙන් අපිට පුළුවන් මේ අපි තියාගත්ත anchor points path එකක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් shape එකක වෙන්න පුළුවන්. නැවත සැරයක් වෙනස් කරන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා direct selection tool එක පාවිච්චි කරලා. මෙන්න මේ විදිහට ඕනෑම anchor point එකක් අපිට direct selection tool එක පාවිච්චි කරලා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒකේ තියෙන curves වගේ දේවල් පවා නැවත සැරයක් වෙනස් කරන්න හැකියාව තියෙනවා මේ direct selection tool එකට. ඉතින් shape එකක් වගේම අපිට path එකක් වෙනස් කරන්නත් ගන්න පුළුවන් මෙතනින් path selection tool සහ direct selection tool එක. ඉතින් මම මෙතෙන්දී path එකක් ඇඳගෙන තියෙනවා මේ විදිහට. layer palette එක බැලුවම කිසිම layer එකක් shape layer එකක් පෙන්වන්නේ නැහැ. මේ ඇඳලා තියෙන්නේ path එකක් නිසා. මේ path එක වෙනස් කරන්නත් අපිට පුළුවන් මෙතනින් path selection tool එක ගන්න. path selection tool අරගෙන එකපාරක් click කරපුවම අපිට path එක select වෙනවා. සිලෙක්ට් කරගෙන අපිට පුළුවන් move කරන්න සහ delete කරන්න වගේ දේවල් කරන්න. ඒ වගේම direct selection tool එක ගත්තට පස්සේ අපිට පුළුවන් කලින් වගේම මේ path එකේ anchor point select කරලා ඒ anchor point මේ විදිහට වෙනස් කරන්න. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ ඇඳගත්ත shape එකක් හරි path එකක් හරි මෙන්න මේ path selection tool සහ direct selection tool පාවිච්චි කරලා වෙනස් කරන්න නැවත සැරයක්. ඒ වගේම මේ tools අපිට පාවිච්චි කරනකොට keyboard එකේ ඒ අකුර තමයි මේ tools දෙකටම shortcut එක වෙන්නේ. අපි ඇඳගත්ත shape එක හරි path එක හරි ආයෙත් සැරයක් වෙනස් කරනකොට anchor point එකක් add කරගන්න හරි delete කරගන්න හරි සිද්ධ වුණොත් pen tool එක ඇතුලේ තියෙනවා තවත් tools දෙකක් add anchor point tool සහ delete anchor point tool කියන tool දෙක. ඉතින් මේ tool දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් anchor point එකක් add කරන්න සහ anchor point එකක් delete කරන්න. මුලින්ම add anchor point tool එක අරගෙන අපේ line එකේ එහෙම නැත්නම් අපි අඳගත්ත path එකේ හෝ shape එකේ දැනට anchor point එකක් නැති තැනක මෙන්න මේ විදිහට click කරපුවාම එතනින් තවත් anchor point එකක් add වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ add වෙන anchor point එක වෙනස් කරලා ඒ ඇඳගන්න shape එක මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තියපු anchor point එකක් නැවත සැරයක් delete කරන්න ඕනේ වුණාම අපිට ගන්න පුළුවන් මෙතන තියෙන delete anchor point tool එක. මේ tool එක අරගෙන අපි දැනට තියලා තියෙන anchor point එකක් උඩ මෙන්න මෙහෙම click කරපුවාම ඒ anchor point එක මේ විදිහට remove වෙලා යනවා. ඉතින් මේ tool දෙක නැවත සැරයක් tool box එකට ගිහිල්ලා අපිට ගන්න අවශ්‍ය නැහැ.
පෙන් ටූල් එක නම් අපි අරගෙන ඉන්නේ පෙන් ටූල් එක ඇන්කර් පොයින්ට් එකක් උඩට අරන් ගියාපුවාම එතෙන්දි පෙන් ටූල් එක රිමූව් ඇන්කර් පොයින්ට් ටූල් එක විදිහට හැරවෙනවා. ඒ වගේම පාත් එකක් උඩට අරගෙන ගියාපුවාම ඇඩ් ඇන්කර් පොයින්ට් ටූල් එක විදිහට හැරවෙනවා. ඉතින් පෙන් ටූල් එකනොත් මේ වැඩේ කරගන්න පුළුවන්. අර ටූල් දෙක ටූල් බොක්ස් එකට ගිහලා ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තවත් ටූල් එකක් අපිට තියෙනවා කන්වර්ට් පොයින්ට් ටූල් කියලා. මෙන්න මේ කන්වර්ට් පොයින්ට් ටූල් එකෙන් පුළුවන් දැනට තියලා තියෙන ඇන්කර් පොයින්ට් කෝණ එකක් විදිහට තියෙනවද එහෙම නැත්නම් කර්ව් කරගන්නවද කියන එක හදාගන්න. ඉතින් ඒ ටූල් එක අරගෙන අපේ ඇන්කර් පොයින්ට් එකක් උඩට ගියහම මම මෙන්න මේ ඇන්කර් පොයින්ට් එක තෝරගන්නවා. ඉතින් මේ ඇන්කර් පොයින්ට් එක කර්ව් එකක් නිසා ඇන්කර් පොයින්ට් එක උඩ ක්ලික් කරාම ඒ කර්ව් එක කන්වර්ට් වෙනවා මෙන්න මෙහෙම ලයින් එකක් විදිහට. ඒ වගේම මෙහෙම ලයින් එකක් තියෙන වෙලාවක අපි ඇන්කර් පොයින්ට් එක උඩ ක්ලික් කරලා ඩ්‍රැග් කරාම ඒ පොයින්ට් එක එහෙම නැත්නම් ඒ ලයින් එක නැවත සැරයක් කර්ව් එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී එහෙනම් අපේ ඇන්කර් පොයින්ට් කර්ව් එකක් විදිහට තියෙනවා නම් ඒ කර්ව් එක කෝණ එකක් විදිහට හරවන එක සහ කෝණ එකක් විදිහට තියෙනවා නම් ඒ කෝණ එක කර්ව් එකක් විදිහට හරවන එක තමයි කන්වර්ට් පොයින්ට් ටූල් එකෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලමු මේ වගේ ඇඳගත්ත ෂේප් එකක ෆිල් කලර් එක, ස්ටොක් කලර් එක, ස්ටොක් සයිස් වගේ දේවල් වෙනස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මුලින්ම කරන්න ඕනේ දේ තමයි මේ ඇඳගත්ත ෂේප් එක සිලෙක්ට් කරගන්න එක. ඒකට අපිට පුළුවන් පාත් සිලෙක්ෂන් ටූල් එක අරගෙන මේක උඩ ක්ලික් එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාත් සිලෙක්ෂන් ටූල් එක ගත්තාම මේ ෂේප් එක සිලෙක්ට් වෙලා පෙන්නනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඔප්ෂන් බාර් එකෙන් මෙන්න මේ තියෙන ඔප්ෂන්ස් පාවිච්චි කරලා මේකේ තියෙන ෆිල් කලර් එක වෙනස් කරන්න, ස්ටොක් කලර් එක වෙනස් කරන්න, වගේම ස්ටොක් සයිස් එක වෙනස් කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම ස්ටොක් එකේ ටයිප් එක තෝරන්නත් මෙතනින් අපිට නැවත සැරයක් හැකියාව ලැබෙනවා මේ විදිහට. ඉතින් ඒ වගේම මේක ෂේප් එකක් නිසා අපේ ලේයර් පැලට් එකේ තියෙන ෂේප් ලේයර් එකේ මෙන්න මේ අයිකන් එක උඩ ඩබල් ක්ලික් කරාමත් අපේ කලර් පික එක ඕපන් වෙනවා. එතනින් අපිට පුළුවන් මේ ෂේප් එකේ ෆිල් කලර් එක නැවත සැරයක් වෙනස් කරන්න. ඉතින් ඔය විදිහට තමයි අපි අඳගත්ත ෂේප් එකක කලර් එක, ස්ටොක් එක වගේ දේවල් නැවත සැරයක් වෙනස් කරන්නේ. අපි අද වීඩියෝ එකේදී කතා කරා කොහොමද පෙන් ටූල් එක පාවිච්චි කරලා ෂේප් එකක් ඇඳගන්නේ සහ මේ ෂේප් එක ඇඳගත්තට පස්සේ ඒවට කරන්න පුළුවන් වෙනස්කම් මොනවද, ඒ වෙනස්කම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් මොනවද කියන එක ගැන. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ඉදිරියට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. පෙන් එකකින් පාත් එකක් හෝ ෂේප් එකක් ඇඳගත්තට පස්සේ ඒ ඇඳගන්න ෂේප් එකකින් හෝ පාත් එකකින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියන එක ගැන. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලට ප්‍රශ්න ගැටලු සහ ඉදිරියේදී අපි මොනවද අරන් එන්න ඕන කියන දේවල් ගැන අදහස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන අපේ channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. අපි තවත් මේ වගේම වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එකත් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. If you ride for me, then ride to the end. Don't wanna love this paper thin, so why you always halfway in? Halfway in.